පින්විතනේ ඔබට සාමාන්‍යයෙන් මට කියන්න පින්විතනේ මේ කාම දාහය ගැන ඔබට මොකද්ද හිතෙන්නේ? කාම දාහය කියන එක හිතට ඇතුල් වෙච්ච වෙලාව ඉඳලා මොකද වෙන්නේ පින්විතනේ ඔබට? මේ යන්තමින් පොඩි යන්තමින් හිතට ඇතුල් වෙනවා කාම දාහය කියන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ පින්විතනේ හිතට? ඔබගේ අත්දැකීමෙන් කියන්න. කාම දාහය ආපු නැති අය ඉන්නවනම් කියන්න එපා. ඔබගේ අත්දැකීමෙන් කල්පනා කරලා බලන්න පින්විතනේ කාම දාහය කියන එක යන්තමින් හිතට ඇතුල් වුණාම මේ ඩොට් එකක් ඇතුල් වෙනවා හිතට යන්තම්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක පැතිරෙනවා පින්විතනේ. මේක පැතිරිලා අන්තිමට මේක වළක්වන්න බෑ. මේක ඇතුළට ආවට පස්සේ පින්විතනේ කාම දාහය කියන එක පොඩ්ඩක් ඇතුළට වුණාට පස්සේ මේක වළක්වන්න බෑ. ඒක දිගින් දිගටම මේක පැතිරෙන්න පටන් ගන්නවා. ඒ පැතිරිලා පින්විතනේ අර මිනිස්සයව තිරසනෙක් කරනවා. ඔබ දැකලා ඇති පින්විතනේ බස් වලට නගිනවා සමහර මිනිස්සු මේ බොහොම වැදගත් මිනිස්සු පින්විතනේ. ඒ නැගලා පින්විතනේ යම් කෙනෙක් සිදුවීමක් කරා කාම දාහයෙන් බිඳුවක් ඇතුළු වුණා හිත ඇතුළට පින්විතනේ ඊට පස්සේ තිරසනෙක් වගේ ගුටි කාලා පින්විතනේ. බස් එකෙන් දොට්ට විසි කරනවා තරුණයෙකුට. ආයි නගිනවා ඊළඟ බස් එකට වැලි පිහදාගෙන ඉන්න. නැගලා පින්විතනේ ටික වෙලාවක් යනකොට ආයි අර කාම දාහය එනවා හිත වහ ගන්නවා සම්පූර්ණයෙන්. තිරසනෙක් දැන් එන්නේ. තනිකර විකෘතිතාවයකටපත් වෙනවා පින්විතනේ මානසිකත්වයේ කාම දාහය නිසා. ඒක ඔබ අත්විඳලා ඇති නේද? කවුරුත් මේවට ඔළුව වනන්න එපා. මේවා අපි හංගන් ඉන්න ඕනේ කාරණා. මේ හැමෝම දුක් විඳින කාරණා පින්විතනේ මේ තියෙන්නේ. මුළු ලෝකෙම දුක් විඳිනවා. තරුණයෝ කියලා එකක් නැහැ. වැඩිහිටියෝ කියලා එකක් නැහැ පින්විතනේ. මේ වයසක ආච්චි අම්මලා සියලත් මේකෙන් දුක් විඳිනවා. නමුත් ඒගොල්ලෝ ඒවා කියන්නේ නැහැ. කියන්න ලැජ්ජයි. මේ හිතට මේවා කාවදිනවා පින්විතනේ කාවැදිලා දරන්න බැරි වෙනවා පින්විතනේ. තනිකර විකෘති තිරසනෙක් බවට පත් වෙනවා මිනිස්සු. මේ හොඳ මිනිස්සුනේ පින්විතනේ. කවුද නරක මේ ලෝකේ? මේ හොඳ මිනිස්සු මේ තාත්තා කෙනෙක් වෙන්නේ. හොඳ තාත්තා කෙනෙක් දරුවන්ට පුදුම ආදරේ තාත්තා කෙනෙක් වෙන්නේ. නමුත් අර කාම බීජයක් හිත ඇතුළට ගිය ගමන් පින්විතනේ තනිකර ඒ හිත වහ ගන්නවා. නතර කරන්න බෑ මගදීවත් වහ ගන්නවා. වහගෙන පින්විතනේ සම්පූර්ණයෙන්ම විකෘතියක් හදනවා. විකෘතියක් හදලා අර සාමාන්‍ය ස්වභාවයට බාධා පමුණවනවා. හිතේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවානේ තාත්තා කෙනෙක් ආදරණීය තාත්තා කෙනෙක්ගේ ස්වභාවයක් තිබුණානේ. අන්න ඒක හැදෙන්න දෙන්න නැතුව බාධා පමුණවලා පින්විතනේ ඒ තාත්තා චරිතය විනාශ කරනවා. විනාශ කළා පින්විතනේ අර කාමුක තිරිසනා කියන එක රජ කරන්න පටන් ගන්නවා හිතේ. ඔව්ද නැද්ද? අපි හේතු යුක්ති සහිතව මේවා කතා කරමුකෝ. ඔව්ද නැද්ද? එහෙම වෙනවද නැද්ද? හා. දැන් යම් පින්විතනේ පිළිකාවේ ස්වභාවය බලන්න. පිළිකාව කියලා කියන්නේ පින්විතනේ එකපාර මුළු ඇඟේම පිළිකා හැදෙනවා කියලා එකක් නැහැ. සමහර විට පින්විතනේ එක සෛලයක් විකෘති වෙනවා. මේ සෛලයක් විකෘති වෙනවා කියන්නේ පින්විතනේ පිළිකාව කියලා කියන්නේ මේ උඩින් කොහෙන් හරි බීජයක් ඇවිදilla ඩොග් ගාලා වැටුණා නෙමෙයි. පිළිකාවක් කියලා කියන්නේ පින්විතනේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීමකට. සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන්න වෛද්‍යවරු හේතුව හොයාගෙන තියෙනවා. පින්විතනේ මේ සෛලයක් ඔබ දන්නවා මේ සෛල කියනවා දෙකට බෙදෙනවා හැමතිස්සෙම. මාතෘ සෛලයක්, දෝහිතෘ සෛල දෙකක් බවට හැරෙනවා. හැබැයි